අද මේ සිත් පහන්වට වැඩසටහන ආරම්භ කරද්දී මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ කාගේද? මේ ලෝකේ කාගේද කියලා මම ඔබෙන් අහපුවාම ඔබ උත්තර දෙයි මේ ලෝකේ අපේ කියලා. මං ආයෙ අහනවා ඔබෙන් අපි කියන්නේ කවුද කියලා. ඔබ කියයි අපි කියන්නේ මිනිස්සු කියලා. එතකොට මං ආයෙ ප්‍රශ්නයක් අහනවා ඔබෙන් මේ ලෝකය අයිති අපිට විතරද කියලා. බොහෝ විට ඔබ කියයි ඔව් කියලා. හැබැයි අපිට තව එක පාර්ශවයක් එහෙමනම් අමතක වෙලා තියෙනවා. මේ ලෝකේ අපේ. හැබැයි අපි කියන්නේ මිනිස්සු විතරක්ම නෙවෙයි. මේ ලෝකේ ජීවත් වෙන කැලෑව Tamanගේ වාසස්ථානය කරගෙන ජීවත් වෙන වනසතුන්ට පවා මේ ලෝකේ අයිති. අපිට සින්නක් කර අයිති ලියාගන්න හැකියාවක් නැහැ මේ ලෝකේ අපේ කියලා. මේක අපිට විතරක් නෙවෙයි සතුන්ටත් අයිති ලෝකයක්. අපි අද සිත් පහන් වැටෙන් තොරතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ලෝකේ පැවැත්මට විශාල දායකත්වයක් දෙන ඒ වගේම තමයි මේ ලෝකේ තියෙන සුන්දරත්වය තව තව වැඩි කරන වනසතුන් පිළිබඳව කතා කරන්නයි අපි අද සිත් පහන් වැටෙන් ඉඩකඩ වෙන් කරන්නේ. ඉතින් අපිට වගේම සතුන්ටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතිය තියෙනවා. අපි ඒ අයිතිය පිළිබඳව අද සිත් පහන් වැටෙන් තොරතුරු සාකච්ඡා කරනවා. මේ කතා බහට අපි බොහොම ගෞරවයෙන් අද දවසේ ආරාධනා කළා සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමේ ගරු සභාපතිතුමා MIW පීරිස් මහත්මයා. පියපුතුමා මේ වැඩසටහනට පිළිගන්නවා. අයබෝවන්. අයබෝවන් ගොඩක් ස්තුතියි. සමස්ත ලංකා වනජීවී නියාමක සංගමයට අපිට විශේෂයෙන්ම ඔබතුමාගේ හැඳින්වීම ඇතුළේ හරිම සතුටක් දැනුණා. මේ වගේ විෂයක් සම්බන්ධයෙන් කතා කරන ආරාධනා ලැබීම සම්බන්ධයෙන් ඇත්තට ඔබතුමාටත් ආයතනත් පළමුවෙන් මේ සම්බන්ධයෙන් ස්තුතිය පුද කරනවා. හොඳයි. දැන් අපි අද දවසේ කතා කරන්නේ අපිට වගේම මේ ලෝකේ ජීවත් වෙන්න අයිතිය තියෙන මිනිස්සු විදිහට අපි විශේෂ අවධානයක් යොමු කරලා රැකගත යුතු වනජීවීන් පිළිබඳව අද අපි තොරතුරු සාකච්ඡා කරනවා. අපේ කතා බහට ප්‍රවේශයක් විදිහට දැන් අපි අද දවසේ මේ සාකච්ඡාව කරන්නෙම විශේෂයෙන්ම ලෝක වනජීවී දිනය වනසත්ව දිනය නිමිති කරගෙන. එතකොට දැන් අපේ කතා බහට පළමු ප්‍රවේශය විදිහට මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ ලෝක වනසත්ව දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකේ වැදගත්කම මොන වගේද? ඒ වගේම තමයි මෙවර ලෝක වනසත්ව දිනයේ තේමාව මොන වගේද? අපි එතනින් අපේ කතා බහ ආරම්භ කරමු. හොඳයි, බොහොම ස්තුතියි. මේ ලෝක වනජීවී දිනය කියලා කියන්නේ පෙර තත්ත්වයක්. නැත්තම් මේකේ පසුබිම කතා කළොත් එහෙම මේක තීරණය වෙන්නේ ඉස්සෙල්ලාම සයිටිස්ක සම්මුතියක් අත්සන් කරනවා ලෝකේ ඉන්න නායකයන් එකතු වෙලා. ඒ කියන්නේ සතුන් සහ සත්ත්ව කොටස් ජාත්‍යන්තර වෙළඳාම් පාලනය කරන තමයි මේ සයිටිස් සම්මුතිය ඇති වෙන්නේ. මේක මුලින්ම ඇති වෙන්නේ 1973 මාර්තු 3 වෙනිදා. 73 මේ සයිටිස් සම්මුතිය ඇති කරගෙන යනකොට අපි 78 ශ්‍රී ලංකාවේදී මේ සම්මුතියට එකතු වෙලා අපි අත්සන් තබනවා. කොහොම හරි මේ යන සයිටිස් සම්මුතියේදී 2013 දී දෙසැම්බර් මාසයේදී UN එක තීරණය කරනවා මේ සයිටිස් සම්මුතිය සමගාමීව ලෝක වනජීවී දිනයක් අපි නම් කරමු කියලා. එදා නම් කරන මාර්තු 3 වෙනිදා කියන්නේ ලෝක වනජීවී දිනය කියලා. හැබැයි පළවෙනි සැමරුම සිද්ධ වෙන්නේ 2014 පළවෙනි ලෝක වනජීවී දිනය නමින් වනජීවී දිනය සමරනවා. මේ පටන්ගත්තු වනජීවී දිනය මෙවර තේමාව වෙන්නේ ඖෂධීය සහ සුවඳති ශාක උරුමය හා ජීවිකාවන් සංරක්ෂණය කිරීමකින් තේමාව යටතේ ඉතාම කාලෝචිත තේමාවක් ලෝක මට්ටමින්. මෙන්න මේක තමයි මෙවර තේමාව වෙන්නේ ලෝක වනජීවී දිනේ. එතකොට දැන් අපි අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දැන් වර්තමානයේ අරගෙන බලපුවාම දැන් අපිට පුවත්පත් අරගෙන බලුවත් මේ සත්තු සහ මිනිස්සු අතර ගැටුම් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි සත්තුන්ට Tamanගේ වාසස්ථාන ටික අහිමි වෙලා තියෙනවා. දැන් මිනිස්සු විදිහට අපි එක පැත්තකින් අපේ පැත්තෙන් හිතුවොත් මිනිස්සු විදිහට අපි හිතුවොත් අපිට හිතෙනවා අපිට තමයි මේ පාඩුව සිද්ධ වෙලා තියෙන්නේ, මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ සතුන්ගෙන් අපිට තමයි කරදර කියලා. හැබැයි අපි ඔක ඊට වැඩිය මානුෂීව හිතුවොත් ඇත්තටම අපිටද මේ හානිය පාඩුව සිද්ධ වෙලා තියෙන්නේ? එහෙමත් නැත්නම් වන සතුන් ටිකටද මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපි ගැඹුරින් කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. මම වැඩසටහන පටන් ගද්දී ඔබට කිව්වා වගේම මේ ලෝකේ ජීවත් වෙන්න අයිතිය තියෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි. සතුන්ටත් ඒ අයිතිය මිනිසෙකුට වගේම තියෙනවා. අපි අද කතා කරන්නේ මේ අයිතිය පිළිබඳව. එතකොට දැන් වර්තමාන ශ්‍රී ලංකාවට අපි අවධානය යොමු කරලා බලපුවාම වනසතුන් රැක ගැනීම
අද වෙනකොට මොනතරම් නම් අත්‍යවශ්‍ය කාරණාවක් කාලීන කාරණාවක් බවට පත් වෙලා තියෙන දෙකේ තියෙන වැදගත්කම මොන වගේද? තා බර ප්‍රශ්නයක් ඇහුවේ. මේකට උත්තර ගත්තොත් වන සතුන් රැකගැනීමේ වැදගත්කම උතමයින් අහන්නේ. වැදගත්කම කියන්න වෙන්නේ දැන් ඕක අපි ඇහුවොත් මගෙන් දහන්නේ මානවයෙක් වෙච්ච මගෙන් මානවයෙක් වෙච්ච ඔබතුමා අහනවා වන සතුන් රැකගැනීම වටිනාකම කොච්චරද කියලා. මානව කෝණීය මේකට උත්තරයක් තියෙනවා. ඕක වැරදිලා මෙතන වෙනත් වන සතෙක් ගැන ඇහුවනම් මීට බරපතල වෙනස් උත්තරයක් හම්බෙවි. හැබැයි මම මට කෝණ සාපේක්ෂව උත්තරේදී අපිට දෙන්න තියෙන උත්තරේ ලැබෙන්න ඕන උත්තරෙන් දශම ගානයි කියලා මුලින්ම කියන්න ඕනි. ඒකට හේතුව තමයි අපි දන්නේ නෑ මේ සත්තුන්ගේ වැදගත්කම මේ වෙනකොටවත්. මම මේක ප්‍රවිෂ්ටයක් මෙහෙම ගන්නම්. අපේ වනජීවි දින සැමරුම් දවසේ ආරත් දේශනය කරපු සජීව චාමිකර කියන ආදරණීය පරිසරවේදියා මුල් කතාව කළා. එතුමා කතාවේ මතක් කරපු කාරණාව මෙතෙන්ට ගේන්න. එතුමා මතක් කරනවා ඉස්සර වල්ලපට්ට කියන ශාකය ගැන. අපි දන්නවා මේ ගැබේ හැම කෙනාමගේ සාමාන්‍යයෙන් දන්න ගම්මට්ටමින් වල්ලපට්ට ශාකය අපි වැටවල් ගාන නිකන් උහි තිබුණා. අපි යෝගේ පට්ට අරගෙන ධර්මිටිකට ගන්න පාවිච්චි කළා. හැබැයි කිසිදු විශේෂ මූල්‍ය වටිනාකමක් වෙනත් වටිනාකමක් තිබුණේ. පසු කාල වල්ලපට්ට ශාකයෙන් වෙනත් වටිනාකම් තීරුම් ගත්තා සුවඳ සඳහා සුවඳ ඉලුම් සඳහා අවශ්‍යයි කියලා පාවිච්චි කරන පටන් ගත්තා. රට පුරාම දෙන වල්ලපට්ට නිකන් කපල විනාශ කරන ගත්තා. කප විනාශ කරනවා. අද වෙනකොට වගාවල දෙ පටන් අරගෙන තියෙනවා. ඒ නිසා කියන්න හැදුවේ උත්සාහ කළේ මේ වන ජීවීන් සහ වන ජීවීන් කොහොම ඇත්තම ශාකත් අයිති මම ඒක ඇතුළට ගියේ. මේ හැම එකෙන් වටිනාකම දන්නේ ටිකයි. දන්න පොඩ්ඩෙන් කතා කරමු අපි එහෙනම්. දන්න චුට්ටෙම දශම ගානේ මේ කතා කරන්නේ. අද රටක් විදිහට ශ්‍රී ලංකාව අපි දන්නවා ආර්ථික වශයෙන් දරුණු වගාදේ කඩාවැච්ච රටක්. දැන් කෙමින් ගොඩවින් පවතිනවා. මේ ගොඩ එන්නෙම කොමුකෙන්ද කියලා බැලුවොත් වැඩිම හොඳ ආයතනයක් අරන් ඉන්න අපේ සංචාරක ව්‍යාපාරය. ඉතාම අඩු යෙදවීමකින් තව විශාල ලාභයක් ලබා ගන්නවා අපි සංචාරක ව්‍යාපාරයෙන්. සංචාරකයෝ රට ඇදිලා එන්නේ. අද නිකන් ජාතික උද්‍යානයක ඉස්සර උදේ කියලා බැලුවොත් අපිට පේනවා මම පෙරේදා මම උඩවල ජාතික උද්‍යානය වැඩ කරන්නේ. හැබැයි උද්‍යාන මුලස්ථාන යන්නේ ඉතාම අඩුවෙන්. මම මුලස්ථානේ වෙනත් එහා කාර්යාලයක වැඩ කරන නිසා. මුලස්ථාන මට පෙරේදා යන්න සිද්ධ වුණා. යනකොට උදේ පොලින් දේශික සංචාරක වැඩ ප්‍රමිතියේ. ඒ විතරක් නෙමෙයි විල්පත්තු වෙන්න පුළුවන් යාල ජාතික උද්‍යාන රටේ තියෙන මේ විශේෂ රක්ෂිත ඇතුළට නරඹන්න සංචාරක විශාල ප්‍රමාණයක් එනවා. අපි මේ ලොකුවට හිතුවේ නැතුණා සමහර සංචාරක වෙනවා. ඒ සංචාරකට අවශ්‍ය වෙන්නේ එකම එක සමනල් විශේෂ බාන විතරයි. ලංකාවට ආවෙනික මේ සමනල් විශේෂ බානය ලංකාවට වෙන්න ඕනි. එහෙමනම් මේ ලංකාවේ තියෙන ජෛවදත්තේ නැත්තම් මේ සත්තුන්ගේ වටිනාකම ආර්ථික වශයෙන් තව විශාලයි රටක් විදිහට සංචාරක ව්‍යාපාරය හරහා. ඒක පසුබඩක් තියලා කතා කරමු. ඒ විතරක් නෙමෙයි. මේ සත්තු ගත්තට පස්සේ අපි තුමු අපිට එපාම කරපුවගේ සතෙක් ගමුකෝ නිකන් අකමැතිම සතෙක් අපි මතක් කරොත් අපි දන්නවා. බොහෝ කෙනෙක් අකමැතිම සතා තමයි සර්පෙක් වුවම කැතයි භයානකාරයි එහෙම හිතන්නේ අපි හරි. දැන් මේ භයානකාර සතා සර්පෙක් ගත්තම මේ සර්ප විස පාවිච්චි කරලා මේ ලෙඩ රෝග රැසකට අවශ්‍ය කරන බෙහෙත් හදනවා. මේ අපි දන්න ටික. උදාහරණයක් දුම් වෙන්න පරුමෙට කුණ සාරම්පල ආදුරු වගේ විවිධ ලෙඩ රෝග සඳහා බෙහෙත් හදනවා සර්ප විස පාවිච්චි කරලා. අපි දන්නේ හෙට පිළිකාවට බෙහෙත් හදන්නේ ඒකෙන්ද කියලා. වෙන සතෙකුගෙන්ද කියලා. දැන්ට බෙහෙත් හොයාගෙන ලෙඩකට වෙන්න පුළුවන්. මේ වගේ මොන විදිහේ වටිනාකම මානවයට ලැබෙයි විදිහට අපිට හිතා ගන්නවත් බෑ. ඒ විදිහට ගත්තාම සත්තු රැක ගැනීම ගැන වැදගත්කම ගැන කියා නිම කළ නොහැකි. තව අවශ්‍ය නම් ඇත්තටම පැය නෙමෙයි මට පැය 5ක් 6ක් මෙතන කතා කරන්න පුළුවන්. එක කාරණාවක් ඉතා වැදගත්ම කාරණාව. මේ සත්තු මිනිස්සු අපි හැමෝම මේ ආහාර ජාලේ පුරුක් විතරයි. අපිට හුදෙකලාව ජීවත් වෙන්න බෑ. පර්චස් 10ක් ලක්ෂ ගණනක් දීලා ඔබතුමා කිව්වා වගේ අපි ගත්තා මේක මම මිලියන 10ක් දීලා ගත්තු පර්චස් 10 කියලා හෝ අක්කර 10 කියලා හරි ඉඳගෙන අපිට හුදෙකලාව මේක ජීවත් වෙන්න බෑ. අපි මේ ආහාර ජාලේ පුරුකක් විතරයි. වැරදිලා හරි මේ ආහාර ජාලේ එක පුරුකක් කර නැති වුණොත් ඒක තව එක ජීවියක් නැති වුණොත් ඍජුව නැතත් සර්වභක්ෂක අපිට යම් කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන් වෙයි. හැබැයි කවදා හරි මානවයට මේක දැනෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සත්ත්ව මිනිස් කැටුම ගැන ඔබතුමා අපිට මුලින්ද කිව්වා. අපි ඊට පස්සේ කතා කරමු. නිකන් ගමු ඇයි අපිට අද මේ වෙනකොට මොණර ගහන වැඩි වෙලා. රට පුරා ව්‍යාප්තියක් තියෙනවා. රිලව් ගහන වැඩි වෙලා කියලා කියනවා. ඒ කියන්නේ දැනට සමාජ විරෝධයක් නිර්මාණය පවතිනවා. ඇයි මේ වැඩි උනේ? මේ වැඩි උනේ ස්වභාවික විලෝපික පරිසරයෙන් සමවරගෙන. අපි දායක උනේ මානවය විදිහට. අපි තීන්දුව ගත්තා මේ සත්තු ඉන්න ඕනේ නැහැ කියලා. ඇතම් සත්තු වනසමින් හෝ සත්තුන්ගේ වාසභූමි වනසමින් අපි උන්ට ඉන්න බැරි පරිසරයක් නිර්මාණය කළා. ප්‍රතිඵලයේ හැටියට විලෝපිකය ස්වභාවික විලෝපිකය නේ
එහෙනම් ඒ සත්‍ය වේගය වර්ධනය වෙලා අද දරාගෙන බෙගහරයක් අද ශ්‍රීලවුන්ගෙන් වෙන්න පුළුවන් මොන්රුන්ගෙන් වෙන්න පුළුවන් මේ ඉතින් දැවැන්ත අපිට තියෙන ගැටුමටත් නැත්නම් අපිට පීඩනයටත් කරදරයටත් හේතුව මේ ස්වභාවික සර්කල් එක කැඩීම. ඒක නිසා සතුන්ගේ වැදගත්කම ඉතා වැදගත් හැම සතෙක්ගේම ජීවිකාව වැදගත්. දැන් අපි වර්තමානයේ අද දවසේ අපි හිතනවා නම් සත්තු මිනිස්සුන්ට කරදරයි කියලා ඒ කරදරේ ඇති කරගෙන තියෙන මිනිස්සු විසින්. අනිවාර්යයෙන්. අපි සත්තුන්ට අයිති භූමිය අල්ල ගන්නවා නම් සත්තුන්ගෙන් පෙරලා අපිට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඔව් ඒක මෙහිමයි. අපින් තරන්නම් කරදරයක් සත්තුන් අපිට තාමත් වෙලා නැහැ. මේකට අපේක්ෂා කරන්න බෑ. අපි බොහෝ බුද්ධිමත්නේ. අපි සංවිධාන හැකියාවක් තියෙනවා. අපිට සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. කතා කරලා හඬන්න ගන්න පුළුවන්. මේ බොහෝ සාකච්ඡා ඇතුලේ රිලා ගැටලුවක්, මොනිටර් ගැටලුවක්, අලි ගැටලුවක් කැහැ ගහන්නේ අපිනේ. එතකොට කවදාද අපි දැකලා නැන්නේ ක්‍රිකට් එකක් වනාලි අපේ කැලෑ කපල විනාශ කරලා අපිට ඉන්ටර්නෙට් කළා කියලා. ඒක නිසා අපෙන් පීඩනයක් වුන් ලැබුණ නිසා ඇත්තට උන්ගෙන් අපිට ලැබෙන්නේ අපෙන් ලැබිච්ච දෙයින් දශම ගාණයි ලැබෙන්නේ. අපිට පීඩනයක් ඒගොල්ලන්ට කරලා ඉවරයි මේ වෙනකොට. හොඳයි. මේ විදිහට බලපුවම අපි මිනිස්සු විදිහට තේරුම් ගත යුතු දේ තමයි අපේ ක්‍රියාකලාපේ නිසා තමයි යම්කිසි ආකාරයකින් සත්තුන්ගෙන් අපිට පීඩාවක් වෙනවා නම් ඒ පීඩාව සිද්ධ වෙන්නේ අපේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපේ නිසා. ඒ වගේම ඔබතුමා පැහැදිලි කළා මේ වනසතුන් රැක ගැනීම වන තරම් නම් වර්තමානයේ වෙන විට වැදගත්ද අත්‍යවශ්‍යද කියන කාරණාව. අපි ඔබට ආරාධනා කරනවා අද අපේ වැඩසටහන අවසන් වෙනතුරු රැඳෙන්න. දැන් අපි හැමදාම සමාජීය යහපත වෙනුවෙන් වැදගත් වෙන කරුණු කාරණාවන් සාකච්ඡා කරන්නේ. දැන් අද දවසේ අපි මේ සත්තු ගැන කතා කළාට මේකත් සමාජීය පැවැත්මට අතිශය වැදගත්. ඒ නිසා තමයි අපි අද දවසේදී මේ කාරණාව පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්නේ. දැන් අපි අර කියවනේ සත්තුන්ට විවිධාකාරයේ අපහසුතාවයන්ටපත් වෙන්න සිද්ධ වෙනවා මිනිස්සුන්ගේ ක්‍රියාකලාප නිසා. විශේෂයෙන්ම අපි එක පැත්තකින් වනාන්තර ටික ගිනි තියෙනවා නම් අපේ කෘෂිකර්මාන්තය අතීතයේත් කළා. අතීතයේදී මේ තරම්ම මිනිස්සු සහ සත්තු අතර ගැටුම් තිබුණේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. හැබැයි වර්තමානයේ වෙනකොට මේ ගැටුම් වැඩි වෙලා තියෙනවා. එතකොට යම්කිසි ආකාරයක මිනිස්සුන්ගේම ක්‍රියාකලාපය තමයි මේකට බලපාලා තියෙන්නේ කියලා තමයි අපිට පැහැදිලි වෙන්නේ. දැන් ඊළඟ කාරණාව තමයි දැන් මේ සත්තු දඩයම් කිරීම කියන කාරණාවත් අපිට අමතක කරන්නම බෑ. දැන් පහුගිය කාලේ විවිධ පුවත් මතුවුණානේ. එතකොට සමහර ගෙවල් වල අපි කියන්නේ ශීතකරණය ඊට වැඩි අපිට පහසු වචනේ ෆ්‍රිජ් එක. ගෙදර ෆ්‍රිජ් එක ඇතුලෙන් වනසතුන්ගේ දඩමස් ටික මතුවෙනවා නම් වර්තමාන සමාජය තුළ මේ සත්තු මොනතරම්නම් හිංසනයකටපත් වෙලාද කියලා අපිට වාර්තා වෙන්නේ 1යි 2යිනේ. හැබැයි වාර්තා නොවන සිද්ධි ඕන තරම් තියෙන්න පුළුවන්. එතකොට මම ඔබතුමාගෙන් මේ අහන්න බලාපොරොත්තු වෙන්නේ මේ වනසත්තු රැක ගන්නවා කියන එක සාමාන්‍යයෙන් ඒක රජයකට පැවරුණු වගකීමක් වෙලා තියෙනවා. හැබැයි රජයකට විතරක් වනසත්තුන්ගේ ආරක්ෂාව රකින්න බෑ. ඒ වගේම තමයි ඒ තියෙන නීති වලින් විතරක්ම මම විශ්වාස කරන්නේ නැහැ. අපිට වනසතුන්ගේ ජීවත් වීමේ අයිතිය රකින්න පුළුවන් වෙයි කියලා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි වනසත්තු රැක ගැනීම කියන එක මේ නීතියට විතරක්ම කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් නීති එහා ගියපු සමාජ වගකීමක්ද මේක? හොඳයි. හොඳ ප්‍රශ්නයක් ඇත්තම ඔබතුමා යොමු කළා. ඒක ඇතුළේ එක කෑල්ලක් තමයි දඩ මස් සම්බන්ධ සතු දඩේම සම්බන්ධයි. මම තව චුට්ටක් එහාට යන්න. මේ දඩේම කියන්නේ වනජීවීන් සම්බන්ධයෙන් තියෙන අපරාධ වලින් මේ නීති ක්‍රියාත්මක සම්බන්ධය කියන නිසා ඊටත් ගොඩක් මැද එකක්. ඊට එහා බරපතල ගැටලුවක් තියෙනවා. අද අපේ රටේ ජාන සම්පත් දැවැන්ත මංකොල්ලයක් වීම පවතිනවා. මං කිව්වා අපි තාම සොයාගෙනවත් නැහැ සමහරක් සම්පත් වලින් වටිනාකම මොකද්ද කියලාවත්. ඉවන් වපසරියක් ඇතුලේදී අපේ තියෙන වනජීවීන්ගේ වටිනා ජාන දැවැන්ත විදිහට ආවරණ කරන විදේශ රටවලට යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. සත්තු වෙනදාම සිද්ධ වෙනවා. අපේ රටේ ආවෙන් එක කටුස් වෙන්න පුළුවන්, සර්ප වෙන්න පුළුවන්, වෙන පුංචි කුමි සත්තු වෙන්න පුළුවන්. දැවැන්ත වෙනත් රටවල් වල වෙනදාම වෙනවා. කියලා තුරුතුරු ලැබෙන අපිට. මේක ඉතාම නරක තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි. ගැමියන් විදිහට ගම්මාන මට්ටමේ සමහරක් අය ඉස්සර පාරිභෝජන සඳහා දඩයම් සිද්ධ වුණා. අපි පහු කරපු සමාජයේ හිමම න්යාවේ අපි ඇත්තටම බෞද්ධ මුහුණුවරකින් යට වෙලා සහ බෞද්ධ මුහුණුවරට ඇවිල්ලා අපි මේ බොහොම යහපත් ශිෂ්ට සමාජයක් නිර්මාණය වුණා වගේම ඉස්සර මානවය අපි දන්නව දඩයම් කළා තමයි ජීවත් වුනේ. හරි. ඒක තුලින් ක්‍රමානුකූලව මේ හැඩගැහෙනවත් එක්කම ඊට පෙර මීට අවුරුදු දස කීපයකට කලින් යනකොටත් මිනිස්සු ගම්වල ගම්වැසියෝ පාරිභෝජනය සඳහා දඩයම් කළා. ඔව්. හැබැයි වර්තමානයේ කොට ඒවා ජාවාරම පරිවර්තන වෙලා ජාවාරමක්ම වෙලා ගමේ කෙනෙක්
පාරිභෝජන විතරක් නෙමෙයි මේ වෙනකොට කොළඹින් ගමට එන අයට මම කොළඹ කියන වචනේ පාවිච්චි නාගරික කියන එකට සමාන කරගන්න. අයට දඩයම් විදිහට ජාවරමක් විදිහට නැත්නම් මේක ව්‍යාපාරයක් විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා දඩමස් සැපීම. මේක තුලින් බරපතල විදිහට රක්ෂිත තුලින් සත්තු දඩයම් වෙනවා. ඔබතුමා ගෙනාවු තැනම දඩයමකින් දැන් පටන් ගත්තොත් මේ නීති ක්‍රියාත්මක කරලා විතරක් ඇත්තටම උදාහරණයක් ගත්තොත් මම ලීසිය කතා උඩවල ජාතික උද්‍යානයේ මම වැඩ කරන තැන නිසා ලීසි මට ඒක පාවිච්චි කරන්න. උඩ ජාතික උද්‍යානයේ වර්ගඵලය ගත්තොත් උපසරි ගත්තොත් එimhe 76000ක් විතර තියෙනවා අක්කර. වටේට කාර්යාල තියෙනවා 8ක්. මැද එකයි 9යි. මේක ආරක්ෂා කිරීම සඳහා සමස්ත කාර්යාල 9යි. අපි නිකන් හිතමු අක්කර 76000 පරිස්සම් කරන්න කාර්යාල 9යි. කිසිසේත්ම කරන්න බෑනේ. මේක කැලෑවක්. මීටර් 100ක් එහා පැත්තේ වෙනත් මංකඩක දඩයක් කරු කීප දෙනෙක් ගියොත් මීටර් 100ක් මේ පැත්තෙන් අපිට පේන්නේ ලඳු කැලෑ ඔක්කොම තියෙන්නේ. මේක නීතියෙන් විතරක් කරන්න බෑ. ඇත්තටම බෑ. අපි නඩු දානවා, වැටලීම් කරනවා, නිල්ධාරෙන් දිවා රැ නැතු කොටක් මහන්සි වෙනවා. දැවැන්ත කැපකිරීමක් කරනවා. අවුව බලන්නේ, වැස්ස බලන්නේ, බොහෝ දුක් විඳගෙන වැටලීම් කළා මේක පාලනය කරන්න උත්සාහ කරනවා. මේ යම් පාලනයක් වෙලා තියෙනවා. හැබැයි මේක නතර කරන්න නම් අනිවාර්යෙන් මේක සමාජීය වගකීමක් තියෙනවා. මේක නතර කරන්න. සහ මේක මීට පාලනය කරගන්න. මේ සමාජ වගකීම නිකම්ම නිකන් හදන්න බෑ. සමාජ නිකම්ම අපි කිව්වල වග වෙන්නේ නෑ. එහෙම තමයි දුර. මත ඒකට අපිට කරන්න තියෙන්නේ සමාජයේ වග වෙන තැනට අපි ආකල්ප වෙනසක් කරගන්න ඕනි. මේ ආකල්ප වෙනස නිකන් වෙන්නේත් නෑ. අපි අපේක්ෂා කරන සමාජීය ආකල්ප වෙනසක් හදාගෙන මේක වෙනස් වෙයි කියලා වෙනස් වෙන්නේ නෑ. අපි ඒ සඳහා මහන්සි වෙන්න ඕනි. ඔබ ආයතනයේ මේ කරන කැපවීමත් එවන් කැපකිරීමක්. මම මේ ඔබ ආයතනයේ ඉතාමත් ගෞරව ස්තුති පුද කරන මේවන් කැපකිරීම සෑම මාධ්‍ය ආයතනම කරනවා නම් බොහෝ පරදයි කරනවා. සමහර බොහෝ මාධ්‍ය ආයතන එක එක වැඩසටහන් කරනවා. තවත් කරන්න ඉල්ලීමක් කරනවා. ඔබ ආයතන තිල්ලීම් කරන නිතර මේ වැඩසටහන් කරමින් සමාජ ආකල්ප වෙනස් කරන්න උත්සාහ කරන්න කියලා. තව එකක් සමාජය තව එක විදිහක් කියන්න මේ ක්‍රමය අධ්‍යාපනයෙන් වෙනස් කරන්න ඕනේ. සෑම මිනිසෙක්ම උදාහරණයකට මං එනකොට මම ඇතුල් වෙන තැන කිට්ටුවේදීම ඔබතුමා දැක්කේ නැත සමහරට මම දැක්කා ඉතා අලංකාර සමනලෙක්. ඒ සමනලට කියන අපි ක්‍රීම්සන් රෝස් කියලා. ක්‍රීම්සන් රෝස් සමනල දැක්ක මගේ ඔළුවේ විශාල චිත්‍රයක් ඇඳෙනවා. අහවල් ගයි පිටර දාන්නේ. එයාගේ ලාව කැටපෙල ගැන මේ දනබුව මේ වගේ මෙයාගේ වටිනාකම හැමදේම මගේ ඔළුවේ මැවුණා ඒ තප්පරේට. අපි ඉගෙනගෙන තිබ්බොත් සතේ දැක්කෙන් පස්සේ මස් කොච්චරක් තියෙනවද ඇඟේ කියන එක සහ දිවට දැන් රසය හැරුණාම මූ විකුණලා කීයක් ගන්න පුළුවන්ද කියන එකට අමතරව රටින් පිටරටක ඉල්ලුමකින් ජාවාරමකට මෙයව සපේලා මිලියන වලින් දහස් ගණන් වෙන කීයක් ගන්න පුළුවන් කියනට වඩා වෙනත් ආකල්පයක් ඇති වෙන නම් අපි තුල අධ්‍යාපනය තුලින් ආදරණීය පරිසරවේදියෙක් සත්වවේදියෙක් සතෙකුට ආදර කරන මිනිසෙක් හැදී යුතුයි. ඒ සඳහා අපේ අධ්‍යාපන සංස්කරණ පවා වෙනස් වෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. දැන් මේ වනසත්තු ගැන කතා කරනකොට දැන් වර්තමානයේ සමස්ත ලෝකයට අපි අවධානය යොමු කරලා බලපුවාම විවිධ සතුන් තර්ජනයට මුහුණ පාලා තියෙනවා. වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. දැන් අපි ලංකාව පැත්තෙන් අරගෙන බලපුවම ලංකාවේ මේ වෙනකොට වඳ වී යාමේ තර්ජනයට මුහුණ පාලා තියෙන සත්ත්ව කොට්ටාශ ඉන්නවාද? ඔව් සත්තු ගත්තාම වදවීමේ තර්ජනය සම්බන්ධයෙන් බොහෝ සත්තු ලේඛනයක් තියෙනවා කියන්න. ඒක එක එක ලෙවලුත් තියෙනවා. වදවීමට ආසන්න දැඩි තර්ජනය ලක් වෙච්ච එහෙම කීකේ ශ්‍රේණිගත කරපු සත්ව ලේඛනයක් තියෙනවා කියන්නේ යන්න. හැබැයි අපි උදාහරණයකට මම කියන්නම් අපි ළඟදී වෙන හොඳ වැඩක් කළා, ඉතාම සතුටුදායක වැඩක් කළා. අපේ රටේ මත්ස්‍යයෙක් ඉන්න බන්දුල පෙතියා කියලා. මේ මත්ස්‍යයා පොයින්ට් එන්ඩෙමික් කියන්නේ ස්ථානීය වශයෙන් ආවේනිකයි. ලංකාවේ ඒ ප්‍රදේශයේ විතරයි. ඒක සංරක්ෂණය කළ යුතු එක තීරුම් අරගෙන පසුගියදා එම මත්ස්‍යයා සිටින ප්‍රදේශයේ රක්ෂිතය බවට පරිවර්තනය කළා. ඒක ඉතාම අගය කළ යුතු කාරණාවක්. මොකද එහෙම නැතුව මේ සංරක්ෂණ කටයුතු සිද්ධ කරගන්න බෑ. මේ වගේ සතුන් බොහෝමයක් හිටියට දැඩි ලෙස ආරක්ෂා කළ යුතු ඒ වගේ මදිමි තර්ජනයට ලක් වෙලා තියෙන සත්තු බොහෝමයක් ඉන්නවා. මම එකින් එක නම් කියන්න පටන් ගන්නෑ. ඒක දැඩි ආරක්ෂිත සත්තු කියලා ඉන්නවා. අපි විශේෂයෙන් අපේ වන සත්තා වෘක්ෂලතා ආරක්ෂා ආඥාපනට දැඩි ලෙස ආරක්ෂිත සතුන්ගේ නාම ලේඛනයක්ම තියෙනවා. මම එකින් එක කියන්න මේක අවස්ථාවක් කරගන්නේ නෑ. හැබැයි අපි ප්‍රධාන වශයෙන් මේ වෙලාවේ සංරක්ෂණය කරන්නේ ලිස්ට් එකටමත් නෙමෙයි. ඒ කියන්නේ කොයි තරම්
බරක් මේ සතා බඳවීමට ආසන්නයිද කියන කල්පනා කරලා නෙමෙයි අපි ඇත්තට මේ වෙලාවේ සංරක්ෂණ අවධානය යොමු කරලා තින්නේ. ඔබතුමාගේ ප්‍රශ්නේ තිබ්බා අවධානය යොමු කළ සත්තු කියලා. අපි වැඩියෙන් අවධානය යොමු කරලා තියෙන්නේ කැමැත්තෙන් වකමැත්තෙන්. මානවයාගේ වැඩිම ගැටුමක් තියෙන කාත් එකද කියන එකයි. සහ ආර්ථික වශයෙන් ලාභය තියෙන එක ඇත්තම අපි කැමැත්තෙන් වකමැත්තෙන් රටක් විදිහට අපි දෙන්න කියලා ඉවරයි. කොහොමද කියනවා නම් අපිට සිද්ධ වෙලා තියෙන කැමැත්තෙන් හෝ වකමැත්තෙන් වන අලියව කළමනාකරණය කරගන්න. නැත්තම් වෙන්නේ වන අලි අකණ්ඩව ගම් වදින එක. නතර වුනේ නැත්තම් ගම්මැසියන්ගේ දෙපැත්ත විරෝධයක් නිර්මාණය වෙනවා. ඒක නිසා වනාලි කළමනාකරණ සහ විශාල කාලයක් ශ්‍රමයක් ධනයක් මේ කරන සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව වනාලිය වේගයෙන් වදින් පවතින නිසා නෙමෙයි. මේ මානව ගැටුම අවම කර ගැනීම සඳහා. ඒ වගේ අපිට සිද්ධ වෙලා තියෙනවා වන අලිය පවත්වාගෙන යාම සඳහා අකණ්ඩව රක්ෂිත ඇතුළේ පවත්වාගෙන යන්න නම් අපිට සිද්ධ වෙනවා අපි දන්නවා රක්ෂිතවල ස්වභාවික ක්‍රියාවලියක් තියෙනවා. රක්ෂිත තුන භූමියක් තියෙනවා. තුන භූමිය කාලයක් ඇද්දී කටුපඳුරු සහිත කැලයක් බවට පරිවර්තන වෙනවා. එහෙම ක්‍රමානුකූල ලොකු කැලයක් බවට පරිවර්තන වෙනවා. එහෙම වුණොත් අලින්ට කැම නැති වෙනවා. අලින්ට රක්ෂිතයෙන් එළියට එන්න වෙනවා. ඒක නිසා වනජ ආරක්ෂා දෙපාර්තමේන්තුව කැමැත්තෙන් වකමැත්තෙන් මම වචන හරි බරට කියන මොකද මේ කළ යුතු වෙලා තියෙනවා. අපි කරන්නේ මොකද්ද මේ තුන පඳුරු එහෙම නැත්නම් ඒ ග්‍රාස්ලන්ඩ් එක කියන එක අහිමි වෙමින් පවතිනකොටම කටු පඳුරු දක්වා පරිවර්තන වෙනකොට අපිට සිද්ධ වෙනවා ඒව ගලවලා ඉවත් කරලා හෝ අපි ඒකට ලස්සන වචන දාන්න සුපෝෂණ කටයුතු කියලා. අලියා ඉලක්ක කරගත්තු සුපෝෂණ කටයුත්තක් අපිට අකණ්ඩව කරන්න වෙනවා. අර කලින් කිව්ව කතාව ඇත්තටම මන්දමින් පවතින සමහර ජීවින් කෙරෙහි අපි ආරක්ෂිත දැඩි ආරක්ෂිතයක නීතියක්ලා තියෙනවා. ඒ වෙනුවෙන් නඩු පැවරුවාම වැඩි බරක් වැටෙනවා. මේ සියල්ල කළාට බරපතල විදිහට සංරක්ෂණ සඳහන් වෙලා තියෙන්නේ මානවයෙක් තියෙන ගැටුමත් සලකා බලලා තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. හොඳයි. අපි දැන් වන සත්ව දිනේ නිමිති කරගෙන වන සතුන් වර්තමානයේ මොනපාලා තියෙන ගැටලු සහ උන්ගේ ජීවත්වීමේ අයිතියට ඇති වෙලා තියෙන අරුබුද ගැටලු මොනවද කියන කාරණාව පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්න. දැන් අර ඔබතුමා කියෝ වගේ අපිට ලොකු ලයිස්තුවක් දෙන්න පුළුවන් වඳ වියාමේ තර්ජනයට මූලපාලා තියෙන. ඇත්තට මේ ලයිස්තුවට වඩා අපි ඒ හරහා එන පණිවිඩය තමයි තේරුම් ගත යුත්තේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ලෝකේ පැවැත්මට ලොකු දායකත්වයක් ලබා දෙනවා වනසතුන්. ඉතින් මේ වනසතු රැකගන්න එක මිනිස්සු විදිහට වර්තමාන සමාජයේ හමුවේ තියෙන ලොකු වගකීමක්. මේක අර නීතියෙන් විතරක් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ නිසාම තමයි අපි අද දවසේ මේ කාරණාව කතා කරන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවත් මේ වනසතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. අපි ඒ කාරණාවත් මතක් කරන්න අවශ්‍යයි. දැන් යම් තැනක කෙනෙකුට විවිධ චෝදනා කරන්න පුළුවන්. නමුත් සමස්ත විදියට ගත්තාම යම් තැනක එක නිලධාරියෙකුගේ අතපසු වීමක් නිසා සමස්ත දෙපාර්තමේන්තුවටම ඇඟිල්ල දික් කරනවට වඩා අපි ඒ හරහා සිද්ධ වෙන ඒ සේවාව පිළිබඳව කතා කරන එක ගොඩක් වටිනවා. ඉතින් ඊළඟ කාරණාවට આવොත් අපි විශේෂයෙන්ම දැන් වර්තමානයේ වෙන විට මේ වනසත්තු සහ මිනිස්සු අතර තියෙන මේ ගැටුම උග්‍ර වෙන්න බලපාලා තියෙන. දැන් මට මෙහෙමත් හිතෙනවා සමහර විට මිනිසුන්ගේ අවශ්‍යතාව වැඩි වෙලා තියෙන එකත් මේකට එක හේතුවක්ද? ඔව් ඔය මොන සතුන් සහ මිනිස් ගැටුම නෙවෙයි අහුවේ. අපිට ලොකුයිනේ. අපිට ලියා ගමු ඉස්සෙල්ලාම. වනසත්ත්ව මිනිස් ගැටුම කිව්වහම ඇත්තටම එකපාරට අපිට මතක් වෙන අලි මිනිස් ගැටුම. අලි මිනිස් වල බරපතල ගැටුම මේක පේනවා. ඊළාට තියෙනවා දිවියෝ නැත්තම් කොටියෝ. ඇත්තම හරි වචන කොටියා. කදු කරේම නිතර වාර්තා වෙන කොටි සහ මිනිස් අතර ගැටුමක් තියෙනවා නිතරම. ඒ වගේ කිඹුල්ලු සහ මිනිස් අතර ගැටුමක්. මේ දෙක ගත්තාම සත්තු බොහොමයක් එක්ක අපි නොපෙනෙන කැල සර්පයෝ සහ මිනිස් අතර ලොකු ගැටුමක් තියෙනවා. අවුරුද්ද සර්පයෝ ලක්ෂ ගණන් මැරෙනවා. මිනිස්සු යම් ප්‍රමාණයක් ජීවිතේ නිරන්තර කරගන්නවා සර්ප දර්ශන නිසා. මේ ගැටුමක් ඇත්තටම. එතකොට මේ ගැටුම ඉතා බරපතල මට්ටමින් හුවා දැක්වීමක සිද්ධ වෙනවා සමාජ මාධ්‍ය සහ මාධ්‍ය. ඇත්තම ප්‍රශ්නයක් තමයි. උදාහරණයක් අතට ගත්තොත් එimhe වනාලි මිනිස්සුන්ට ගමුකෝ. වනාලි මිනිස් ගැටුම ගත්තාම අවුරුද්දක අලි 400කට ආසන්න ප්‍රමාණය මේ යනවා. අවුරුද්දට 400ක්. අලි 400ක් විතර දල වශයෙන්. මේක වාර්ෂික වෙනස් වෙනවා නේද? වෙන්න පුළුවන්. නමුත් 400ක් කියන්නේ ඊට ආසන්නේ හෝ පොඩි ගානක් වෙන්න පුළුවන්. වාර්ෂික අඩු වැඩියක් වෙනවා. එතකොට ඒ කියන්නේ දවසකට අලියෙක් අනිවාර්යෙන්ම වාසන්නේ වෙනවා. සමහරක් දවස් අලිය දෙන්න තුන් දෙනා නැති වෙච්ච දවස් තියෙනවා. අපේ ආදරණීය මහජනතාව විශේෂයෙන්ම අපිට බත සපෙන ගොවියෝ වැඩිපුර මේ ඉන්නේ. අවුරුද්දකට 150ක් විතර ජීවිතේ මන්දි ගෙවනවා. මේ විතරක් නෙමෙයි. ඒ ගොවිතැන්පත් ඒ ගෙවල් දොරවල් ඒ කියන්නේ දීපල සහ ගොවියන්ගේ ගොවිතැන් බොහොමයක් කලින් විශ්ව විනාශ වෙනවා. හැබැයි හරියට බැලුවොත් එහෙම අපිට මේ මහා කීතවාචකයක් තමයි මේක නිකන් නැති වුණා නෙමෙයි. ඔබතුමා ඇහුවා අපේ අවශ්‍යතාවය වැඩි වෙලාද කියලා.
ඔව් අපිට රටක් විදියට කාලාන්තර තිස්සේ පැවති ඉඩම් පරිහරණ සැලසුමක් තිබුණේ. අපි මොකද කළේ? කොහෙර කැලෑවක් දැක්කනම් කැලෑවක් කියන්නේ ඉතා සරුසාර භූමියක් කපලා සුද්ධ කළා. අපි දැම්ම හේනක්. හේනක් දාලා අපි වගා කරගත්තා සත්තු එලවගෙන පාවිච්චි කළා. ජනගහනය වැඩිවීමයි මේ නැඹුරු ඇති වාසිදායක පැත්ත ආර්ථික පැත්ත දැක්කයින් පස්සේ බොහෝ කෙනෙක් කළේ ඒ වීර කලා පහතර වීර කලාප විශේෂයෙන්ම ගිහිල්ලා ඉඩම් අල්ලගෙන ඉතා අඩු මුදල ඉඩම් ගන්න පුළුවන්. අල්ල ගන්න පුළුවන්කම තිබුණා. දැන් නම් ඒක අඩුයි නේද? එහෙම අල්ලගෙන දැවැන්ත වශයෙන් එලි කළා අක්කර 100 ගණන් වලින් වගා කරන්න පටන් ගත්තා. එතකොට වනාලි ඉස්සර ගැවසිච්ච තැන් ඒ වගේ තැන් අහිමි වෙලා තියෙනවා. මේ වන සත්තුන්ට මාර ලොකු ජාලම ඉවත් තියෙන තමන්ගේ වාස භූමිය නැත්නම් නිජ භූමිය සම්බන්ධයෙන්. සතුන් එහෙම දහලා යන්න කැමති නැහැ ලේසියකට. අපි එළෙව්වට නැවත එනවා. නැවත එන්න උත්සාහ කරන තමන්ගේ හුරුව තමන්ගේ ගෙවල් තමන්ගේ ගම වගේ දැන්න එක ඒගොල්ලන්ට. ඉතින් මේ නිසා තමයි විශේෂයෙන්ම වනාලි මිනිස් කැටුම් වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම අලිය නිතර මෙන යන තැන බලලා අපි සුද්ධ කරලා වගා කළා මදිබට හලිය යන එන මංකඩවල්. ඒ කියන්නේ රක්ෂිත තියෙන අපේ රටේ ප්‍රකාශිත රක්ෂිත ටිකක් තියෙනවා. මේ රක්ෂිතෙන් රක්ෂිත අලියට එකතන ඉන්න බෑ. අලියෙක් සාමාන්‍යයෙන් සැලකිලි දුරක් දෛනිකව ඇවිදිනවා. උට විශාල ආහාර ප්‍රමාණයක්, විශාල ජල ප්‍රමාණයක් අවශ්‍යයි. මම අංක විදිහට කියන්නේ මේක සරල සාකච්ඡාවක් කරගන්න අවශ්‍ය නිසා. එතකොට අලියෙක් රක්ෂිතේසර ඊළඟ රක්ෂිතේට යන්න තියෙන මංකඩවල්. ඒව මැද්දෙන් ගෙවල් හදලා ගම්මාන පිටින් හදලා සමහරක් ඒවා ඉතා බැරදි තීන්දුව අරගෙන මං කවුද මොන අධිකාරී විසින්ද කළේ කියලා වචන පාවිච්චි කරන්නේ. මෙතන අපිට අවශ්‍ය වෙන්නේ මේ වරද බාර ගන්න වෙනවා. අපි අලි ගමනක මංකඩ මැද්දේ ගෙවල් හදාගෙන හරියටම යන මංකඩ මැද්දේ වගා කරගෙන අලි මිනිස් කැටුම ගැන අපිම කතා කරනවා. ඒ වගේම අපි නිකන් හිතලා බලමු මේ මම නිතරම අපි සම්බන්ධයෙන් කවුරු ඇස්සිම ගියාම නිකන් රණ්ඩු වෙන කාරණා මේක. ගොඩක් අය දොස් නගන මේ කෙලින් කිව්වහම හැබැයි කියන්න වෙනවා කෙලින්. රක්ෂිතයක එහා පැත්තේ කරන්ට් වැටක් වගේ පුංචි කම්බි කෑල්ල හැබැයි අලියෙක් ඉන්නවා. මේ පැත්තේ මීටර් 100ක් එහා පැත්තෙන් අලියෙක් කන්න බොහොම කන්න කැමති බඩේ වගා කරන නැත්තම් කුරක්කම වගා කරනවා. දැන් හිතන්න නිකන් මිනිස්සු ඒක පැන්නා වෙඩි තියෙන අලියට. මම හරි සෝචනීය කතාවක් කියන්නේ. හරියට ප්‍රශ්න කරොත් යමෙකුට අහන්න බැරිද වෙඩි තියන්න උන අලියටද කියලා. ප්‍රශ්න සැර වැඩි සමා වෙන්න ඕනි. ඒ කියන්නේ ඇත්තටම එහා පැත්තේ අලිය ඉන්නවා කියලා දන්නවා. අලියට මේ කම්බියේ කඩාගෙන එන එක ලොකු දෙයක් නෙමෙයි කියලා දන්නවා. අපි ඊට එහා පැත්තෙන් වගා කරනවා අලිය කන්න කැමති කෑමක්. ඊට පස්සේ අලිය සමහර අපි රකින්නවා. එක දවසක් අපිට මගහැරිච්ච ගමන් මල්ලගියක් ගමනක් වැටලා මොනවා හරි හේතුවක් කියලා වෙච්ච ගමන් ඒ ගොවි මහත්තයාගේ මුළු වගාම විනාශ වෙනවා. ඊට පස්සේ වනජීවිතේ පැනගෙන එනවා. හැබැයි අපිට පුළුවන් සීමාවක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා කලින් පටන් ගත්ත වනජීවිතේ තියෙන දොස් සම්බන්ධ යම් ප්‍රමාණයක් නිලධාරියෙක් අඩුපාඩු වෙන්නත් පුළුවන් කියලා. ඇත්තටම වෙනතර බයින්නේ අඩුපාඩුවක් කියලා පොදු ගත්තා. පොදු කාරණා එක්කෙනෙකුගේ ප්‍රශ්නේ නෙවෙයි බයින්නේ. මම පොඩ්ඩක් එතනට ස්පර්ශ කරන්නේ නැත්නම් අසාධාරණ කලාපය අපි ස්පර්ශ කරන්න ඕනේ කලාපයක්. ඇත්තටම වනජීවිතේ බයින්නේ ඇයි? මම මෙහෙම මෙතෙන්ට එනවා. ලංකාවටම වනසත්ත්ව නියාමකවරු. ඒ කියන්නේ මම මේ සරල උදාහරණ හැමතැනම කියන කතාවක්. අපි දන්න පොලිසිය හැම තැනම ඉන්න පොලිසිය අඳුරනවා. පොලිසිය ශේෂ්ත්‍රයේ වැඩේ කරන තන්තුර තමයි පොලිස් කොස්තාපල් මහත්මයා. ඒ වගේ වනසත්ත්ව නියාමකවරයා තමයි වනජීවියක ඉන්න බිම් මට්ටමේ වැඩේ කරන නිලධාරි මහතුරු. අනුමත කාඩ් එක 873යි ලංකාවටම. ලංකාවේ භූමිය අපි දන්න වර්ග කිලෝමීටර් 65610යි. 116ක් විතර අපේ රක්ෂිත. 116ක් විතර. ලංකාවට මුහුදත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයක් කරනවා. මුළු මුහුද තුනම යම් යම් කළමනාකරණ කටයුතු සිදු කරනවා. අපේ කාර්යාල 230ක් විතර ආසන්න වශයෙන් තියෙනවා. නිකන් හිතමු එක කාර්යාල 4 දෙනෙක් දාගන්න බැරි තරම් අඩු කාර්ය මණ්ඩලයක් ඉන්නේ. හැබැයි මේ පොඩි කාර්ය මණ්ඩලයෙන් ලංකාවට රක්ෂිතව එළියට යන අලි ටික පාලනය කරන්න අපි කොහොමද? උදාහරණයක් මයි කාර්යාලය ගත්තම දවසක රාත්‍රියේදී අලි පැන්නා කියලා ගමට ආව එක දුරකථන පයින්ට් 10ක් 15ක් අතර ලැබෙනවා. කාර්ය මණ්ඩලයේ අලිරන්න යන්න ඉන්නේ ස්ථිර කියන්නේ ශේෂ්ත්‍ර නිලධාරීන් ඉන්නේ 4 දෙනෙක් විතර දල වශයෙන්. ඒගොල්ලෝ නිවාඩුත් යන්න ඕනේ. පැය 24 360 පවස් වැඩ කරන්න බෑනේ. දවස් 26ක් වැඩ කරලා නිවාඩු යන්නේ. පැය 24 වැඩ කරනවා. ඒතර මේ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙක් විතර එකතු වෙලා අලිය එළවන එක තැනකට ගියාම කෝල්ලයක් අපිට කරන්න දෙයක් නැහැ. 15 දෙනෙක් කෝල් කළා එක තැනක් උඩරම දෙක්පරක් බලයි. ඉතුරු 14 බයිනවා. මොකද්ද කරන්නේ? මහජනතර අවබෝධයක් නැහැ. එයාලා හිතන කෝල් එකකට අපි එන්න ඕනේ. ඔව් අපි තමයි ප්‍රධාන වක්කියට නිලධාරීන්. අපි තමයි ප්‍රධාන ආයතනයේ වනාලි සම්බන්ධ කටයුතු කරන්න. හැබැයි අවාසනාවට අපිට ඒක සපුර ගන්න බෑ. මේ තියෙන භෞතික සම්පත් හා මේ තියෙන මානව සම්පත් එක්ක මීට වඩා කරගන්න හැකියාවක් නෑ. හැබැයි නිලධාරීන් මේ කියන්න ඕනේ අපේ නිලධාරීන් ඉතාම කැපවීමෙන්
ඉතාම මහන්සි වෙලා තවල් රෑ නොබලා පුළුවන් පරිම වැඩ කරනවා. මහජනතාව දෙරෙන්නේ නැත්තේ ඉල්ලුම තරමට අපි සැපුම් දෙන්න බැරි නිසා තමයි. හොඳයි ඒ පැහැදිලි කිරීමත් ඔබතුමා සිද්ධ කළා. බෙවිනි ස්තුතියි ඔබතුමන්ට. දැන් අපේ කතා බහේ විශේෂයෙන්ම දැන් අද වන සත්තු පිළිබඳව කතා කරද්දී අපි දැන් කතා කළා මිනිස්සු සහ සත්තු අතර ගැටුම් වර්ධනය වෙන්න බලපාලා තියෙන හේතු මොනවද? ඒ වගේම වර්තමානයේ වෙනකොට ඇයි අපි වන සත්තු රැක ගැනීම අවශ්‍යතාවය? එතකොට ඒක නීතියට එහා ගියපු සමාජ වගකීමක් වෙන්නේ කොහොමද කියලා අපි කතා කළා. හැබැයි ඒ කොහොම නමුත් වනසත්තුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න නීතියත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේ වගේ රටක. නීතිය අනිවාර්යයි. හැබැයි නීතියට එහා ගිහිල්ලා සමාජ වගකීමක් අපිට තියෙන එක වෙනම කාරණාවක්. අපි දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වනසතුන්ට තියෙන ජීවත්වීමේ අයිතිය තහවුරු වෙන්න ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන නීති මොනවද කියන කාරණාව පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්න. ඇත්තට මේ නීති වනසතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරගන්න ප්‍රමාණවත්ද සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී යම් අභියෝග තියෙනවද? අපි ඒ ගැනත් කතා කරමු. ඇත්තටම වනජීවි සංරක්ෂණ සඳහා අනිවාර්යෙන් මේ වගේ රටක අපිට ස්වයංවිනයක් තියෙන සටක් නෙවෙයි ලෝකයක් විදිහට ගතත් අපිට තාම ස්වයංවිනයක් ඇතුව අපි කල්පිත තම සමාජයන් තියෙන මිනිස්සු වැරදි නොකරා කියලා කල්පිත සමාජයන් තියෙනවා. උපකල්පන තියෙනවා ඇතැම් අයගේ ඒ සමාජයන් දක්වා ගියාම නීති විරෝධයව සිද්ධ වෙන එකක් නැහැ කියලා. අපි ඒ කලාපය තම දැකලවත් නැහැ නැත්තරම. එහෙමනම් දැනට අපිට කරන්න වෙන්නේ ඇතැම් දේවල් පාලනය සඳහා නීති තියෙන්න ඕනේ. ඔව්. වනජීවී පාලනය වනජීවී සංරක්ෂණය සඳහා වූ නීති විරෝධයක් නැත්නම් වනජීවි ජාවාරම් පාලනය සඳහා ඉතා ප්‍රබල නීතියක් තියෙනවා. වනසත්තා උක්සතා ආරක්ෂක ආඥා පන්ති කියලා අපි ඒකට කියනවා. මේක අවසාන 2009 සංශෝධන වෙච්ච එකක්. ඉතා මොද පවර්ෆුල් ඇක්ට් එකක් අපිට තියෙනවා. මේක තුලින් ඇත්තටම සතුන් කීප දෙනෙක් ඇතරලා තියෙනවා ආරක්ෂිත මට්ටමින්. ආරක්ෂිත නොවන කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට පොඩ්ඩක් පීඩාවක් කර සතුන් මම උදාහරණයක් කියන්නම්. අපි දැන් කලින් කතා කළා වගේ මිනිසුන් නිතර පීඩා වෙන වල්ලූරා, ඉත්තෑවා, හාවා, රිලවා ඒ වගේ සත්තු කීප දෙනෙක් ශිරපයි සතුන් 5 දෙනෙක් ඉන්නවා. රිලව සහනස තමයි කියලා මතක් වුණේ. රිලවස මෙහි වඳුරා අර අලු වඳුරා කියලා ඉන්න වීල කලාපේ පාතර වීල කලාපේ මහජනතාවට පීඩාකාරී මට්ටම හැසිරෙනවා. සහ හොඳ ගහණයක් ඉන්නවා, ඝනත්වයක් ඉන්නවා. අස්වභාවික විලෝපික නැති එකේ ප්‍රශ්නයක් තමයි ඒකත් වෙලා තියෙන්නේ. ඒ කණ්ඩායම ආරක්ෂිත සත්තු කියලා ඒකනේ එළියට දාලා තියෙනවා. ඒගොල්ලෝ ආරක්ෂිත නැහැ ලංකාව පුරා. තව සත්තු උර ගෙවිද ගත්තන් පස්සේ ඉන්නවා අපි දන්නවා ටිකක් විස සර්පයෝට 5 දෙනෙක් ඉන්නවා උග්‍ර විසත්ත මාරාන්තික විස කියලා කියනවා. ওই තෙල් කරවලා, මුදු කරවලා, නාගයා, තිත් පොළඟ සහ වැලි පොළඟ සර්පය 5 දෙනා. මේගොල්ලෝ ඇතරලා තියෙන්නේ ආරක්ෂිත ලේඛනෙන්. ඒගොල්ලෝ ආරක්ෂිත සත්තු නෙමෙයි. ඒ වගේම කිම්බ වර්ග නැත්නම් උභය ජීවි වර්ග කීපයක් ඉන්නවා. නිතර අපේ ගෙවල් හැම ගේ ගෙම්බ එහෙම කියන්නේ. ඒ වගේ සතු එකක් නම් කියන්නේ නැහැ ගැලපෙන්නේ නැති නිසා. මොකද සමහරක් අය ඒ නම් සමහරක් නම් දන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඇතරලා තියෙන ආරක්ෂිත සතු නොවේ කියලා. ඒගොල්ලෝ එළියේදී මං කිය රක්ෂිත ඇතුළේ නෙමෙයි. එළියේදී රක්ෂිතයෙන් පරිබාහිරදී මහජනතර අවශ්‍යතාවන අනුව යම් කිසි ආගේ පාලනය කරගන්න පුළුවන්. හැබැයි මං කියන්නේ මරන්න නෙමෙයි. යම් කිසි සතෙක් වැරදිලා හරි තමන්ගේ වගාවට හානියක් කරන මිය ගියොත් මැරුවොත් මරණ සිද්ධ වුණොත් වෙඩි තිබ්බොත් මේ සමා වෙන්න. නමුත් මේක පවතින නැත්නම් අපිට කතා කරන්න වෙනවා. කළොත් අනිවාර්යෙන් නිසි බලධාරිය දරුම් දෙන්න ඕනි. ඒ කියන්නේ වනජීවි නිලධාරියට හෝ ග්‍රාම සේවකට මහත්මයාට හෝ පොලිස් නිලධාරියට දරුම් දෙන්න ඕන වහම. එහෙම නැත්නම් තියා ගැනීම හෝ විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම මේ වගේ දේවල් සියල්ල තහනම් වෙනවා. වහම දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රියාවලියක් තියෙනවා. ඒකට සිද්ධ වෙන නීත්‍යානුකූල විදියට. අනේ සියලුම සතුන් ලංකාව පුරා ආරක්ෂිතයි. ආරක්ෂිතය නම් කරලා තියෙනවා. එවන් ඕනම සතෙකුට යම් හිරිහැරයක් උගේ කැදැල්ලකට සතෙකු හිරිහැරයක් කළොත් මැරුවොත් ළඟ තබා ගත්තොත් විකුණුවොත් මේ විවිධ දේවල් කළාම නීතියෙන් දඬුවම් ලැබිය හැකි ප්‍රබල වර්ධිත සලකනවා. හැබැයි රක්ෂිත ඇතුලේ ඊටට වඩා නීතිය තදයි. උදාහරණයක ජාතික රක්ෂිතයක් ඇතුලේ ගොත් උදාහරණයක් දෙමු. ජාතික උද්‍යානයක් ඇතුලේදී ඇතුළු වීම පවා වැරදක්. එතනින් පටන් ගත්තාම පුංචි දෙයක් පවා අතේ ගිනි පෙට්ටියක් තබාගෙන වෙන්න පුළුවන්, පිහියක් තබාගෙන වෙන්න පුළුවන්. මේ කිසිවක් තියාගන්න බෑ. සතුවේ කොට්ට සත්‍යයක් ගහක කොළයක්වත් අතර ගන්න බැරි තරම් ප්‍රබල නීතියක් අපිට තියෙනවා. ඒක නිසා නීතිය යම් ප්‍රමාණයකට ප්‍රමාණවත්. හැබැයි සංශෝධනයක් නම් තියෙන්න වෙනවා. සමහර දඩ මුදල්ලෙම දැන් ගාණක් නෑ වගේ. උදාහරණයක් දඩයක් කරුවෙක් දඩේ මේ ගිහිල්ලා මම දන්නේ මේක ශිෂ්ට සම්බන්ධ මේක කතා නොකර බෑ. හැබැයි මේ නාලිකාවේ බෞද්ධ මුහුණුවර්තන නාලිකාවක්. නමුත් ඒ කියන්න වෙන ඇත්ත කතාවනේ.
දඩේ මේ ගිහිල්ලා සතෙක් මරාගෙන ඇවිල් එලිට විකුණගෙන ගන්න මුදල අපේ දඩේ ගෙවනට ලේසි වගේ සමහරක් අයට. දෙතුන් පරක් අහුණු වී දඩේ මේ කියලා තුන්වෙනි පාර අහුණා කියලා ගැටලුවක් නැහැ කියලා ඒකට හිතෙන්න පුළුවන්. ඒක නිසා අනික අහුවෙන්න අපි දන්නවා අපේ කාර්යමණ්ඩල අඩුයි කියලා. මං කිව්වා ඉතින් අමාරු වැඩක් මේ වැඩේ උන් අත්අඩංගු ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන අපිට පුළුවන් නම් මේ නීතිය විතරක් නැතුව අර අනිත් පැත්ත ඔබතුමා කලින් වගේ අපි ආකල්පන සදාගෙන අනිත් පැත්ත හදන වගේමත් මං කියන්න ගියේ මේ නීතියෙන් දඩුවමට තියෙන මුදල නැත්නම් දඩ මුදල ටිකක් වැඩි කරන්න ඕනි. දැනෙන එකක්. ගෙවකන අපහසු එකක් ගන්නටපත් වුණොත් යම් ප්‍රමාණයකින් මේක අපිට පාලනය කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඉස්සරහ ඉල්ලීම් කරනවා කඩිනමින් දඩ මුදල් සංශෝධනයක් කළා දැනෙන දඩ මුදල් විදියට යන්න ඕන. විශේෂ සතුන් මැරීම ජාවාරම් කිරීම වගේ දේවල් වලට ටිකක් බරක් දාන්න ඕන එක පිළිතනවා. හොඳයි. දැන් විශේෂයෙන්ම ලක්විරු ගුවන්විදුලිය ශ්‍රද්ධා මාධ්‍යාලයට අනුබද්ධිත ගුවන්විදුලි නාලිකාව විදිහට විශේෂයෙන්ම දැන් අපි දන්නවා විශේෂයෙන්ම සතුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ. අපිට කිසිම ප්‍රාණඝාතයක් කරන්න අයිතියක් නැහැ. හැබැයි නමුත් එහෙම කියලා වර්තමාන සමාජයේ විවිධාකාරයේ විවිධ මතධරණ පිරිස් ඉන්නවා. අර ඔබතුමා කියවා වගේ මේ විදිහට දඩයමේ ගිහින් සත්තු දඩයම් කරන පිරිස් පහුගිය කාලේ වාර්තා වුණා, අල්ලගත්තා, උන්ට දඩ නියම කළා. නමුත් අර ඔබතුමා කියවා වගේ ඔවුන් එක බොහොම පහසුවෙන් කරන අර ඔබතුමා කියවා වගේ සමහර වෙලාවට නීති තිබුණාට නීතිය ටිකක් සැරමදි, බරමදි වගේ ගතියක් තියෙනවා. ඒවත් අපි ඉදිරි කාලය තුල යම්කිසි ආකාරයකින් සංශෝධනය වෙනවා නම් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ කාරණාව තමයි දැන් අපි වර්තමානයේ දකිනවා දැන් ඉස්සර නම් ගෙදරකට අපි හිතමුකෝ නයික්මාවා කියලා. හැබැයි අපි ඉස්සර දැක්කා මේ සතාව සාමාන්‍යයෙන් ගහලා මරලා දාන තත්ත්වයක් තිබ්බා. හැබැයි වර්තමානයේ අපි දකිනවා දැන් මේ වර්තමානයේ සමාජ මාධ්‍යත් එක්ක අපි ඉන්නකොට මේ විශේෂයෙන්ම දැන් මේ සර්පය මරණවට වැඩිය ඇත්තටම අපි දැකලා තියෙනවා මේ අල්ලලා ඉවරලා නිදහස් කරනවා. එහෙම මේ ස්විච්චාවෙන් කටයුතු කරන පිරිසකුත් වර්තමානයේ ඉන්න බොහෝ තැන්වල අපි දැකලා තියෙනවා. ඇත්තට මේක අගය කළ යුතු කාරණාවක්. මේ අපිත් ඔබට යෝජනා කරන්නේ දැන් ඔබේ නිවසට අපි හිතමුකෝ ඒ වගේ විෂගෝර සර්පයෙක් ආවා කියලා. පොළු පාරට කලින් අපිට පුළුවන් දැන් සෝෂල් මීඩියා හරහා එවැනි ආරක්ෂිතව ඉවත් කරන කෙනෙක් හොයාගන්න පුළුවන්. ඒ නිසා ක්ෂණික තීරණ ගන්න එපා. පුංචි වෙලාවක් ඉවසන්න වෙයි. උපරිම පැයක් දෙකක්. ඒ වගේ සත්තු ආරක්ෂිතව ඉවත් කරන මහත්මයෙක් හරි මහත්මියක් හරි අපි දැකලා තියෙනවා වර්තමාන කාන්තා පාර්ශවයත් මේ කටයුත්ත කරනවා. හැබැයි ඒක හැමෝටම කරන්න බෑ. ඒ වගේ පුහුණුව ලැබපු කෙනෙක් සම්බන්ධ කරගෙන ඔබේ නිවසට එන ඒ විෂගෝර සර්පයා වුණත් ඔහුට අයිති පරිසරයට යොමු කරන්න අපි කටයුතු කරනවා. ඒක තමයි සමාජයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන්. ඒ කාරණාවත් බොහොම ගෞරවයෙන් මතක් කරනවා. එක අතකින් වනසතුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා වගේම තමයි මේ වනසත්තු මේ පරිසර පද්ධතිය ඉන්න එක රටකට කොයිතරම්නම් වැදගත්ද කියලා. දැන් අපි විශේෂයෙන්ම ලංකාව වගේ රටක් විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ දැන් යම්කිසි ආකාරයක ලෝකේ ප්‍රචලිත වෙමින් පවතින්නේ. එතකොට යම් යම් ශ්‍රේණිගත කිරීම හරහා සංචාරක ව්‍යාපාරය තුළ ලංකාවට යම් කීර්තියක් අත් වෙලා තියෙනවා. එතකොට මේ වනසත්තු කියලා කියන්නේත් ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන් තැනක්. හැබැයි මේ ගේනකොට සත්තු ටික හිංසාවටපත් වෙනවා නම් අපි ගේන ඩොලර් ප්‍රමාණයනොත් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මම කැමති ඔබතුමාගෙන් දැනගන්න විශේෂයෙන්ම මේ වනසත්තු රැක ගැනීම අපේ සංචාරක කර්මාන්තයට කොහොමද බලපාන්නේ සහ මේ වනජීවී සංචාරක ව්‍යාපාරයේ සත්තුන්ට හිත කරද? එහෙම නැත්නම් කොහොමද සත්තුන්ට හිත කර විදිහට අපි මේ සංචාරක ව්‍යාපාරය වනජීවී සංචාරක ව්‍යාපාරය කරගෙන යන්න ඕනේ කියලා මම කැමති ඒ කාරණා දෙකම එකවර ඔබතුමාගෙන් දැනගන්න. සංචාරක ව්‍යාපාර ජීවි නැත්නම් පාරිසරික සංචාරක ව්‍යාපාරය තවත් උට රසගල කීත හැකි. බල ජීවිතේ වඩා පාරිසරිකවත් ගොඩක් ලස්සනයි ඒක. පාරිසරික සංචාරක ව්‍යාපාරය වනජීවි පැවැත්ම කොයි බලපෑමක් ඇති වේද කැහුවා. මම ඔබේ මෙහි වගේ අහන්න නිකන්. අපිට පැරසිටමෝල් එකක් ගත්තොත් හොඳමද? පැරසිටමෝල් එකක් ගත්තොත් අපි අහනවා සමාජයෙන් පැරසිටමෝල් එක හොඳද කියලා. නේ අතුරු ආපත් තියෙන පුළුවන්. පැරසිටමෝල් පෙත්තගෙන අපි නිතර බොන එක පවා වෛද්‍ය උපදෙස් නැතුවත් අපි පැන්ඩෝල් එකක් බොනවා. සමාන නාමයේ කිව්වට පැරසිටමෝල් එකක් පාවිච්චි කරනවා වෛද්‍ය උපදෙස් රහිතව පවා. ඒ කියන්නේ ඊතරම් සුලභයි. හැබැයි ඒකේ පවා අහිතකර ප්‍රතිඵල යම් ප්‍රමාණයක් කර තියෙනවා. අපිට ඒක පිළිගන්න වෙනවා. මේ පාරිසරික එහෙම නැත්නම් වනජීවි සංචාරක ව්‍යාපාරය ඇතුළෙත් ඒක හිම්මම තමයි. ඇතැම් තැන්වල මේ ව්‍යාපාරය ඇතුළේ සංචාරක ව්‍යාපාරය ඇතුළේදීත් ඇතැම් තැන්වල ඇතැම් පුද්ගලයන් නිසා වෙන්න පුළුවන් පුංචි හිස්තැන් නිසා වෙන්න පුළුවන් සතුන්ට අහිතකර තැන් අපිට වාර්තා වෙලා දකින්න හම්බ වෙනවා. සමහරක් ඒවා යම් යම් ක්‍රම පාවිච්චි කර පාලනයත් කරනවා.
උදාහරණයක් විදිහට යුගයක් තිබුණා යාල ජාතික උද්‍යානය. අපි දන්නවා ලංකාවේ කීර්තිමත්ම ජාතික උද්‍යානය යාල ජාතික උද්‍යානය. එක්තරා කාලයකදී වාර්තා වුණා ගහට නැග්ග කොටිය බිමට බහින්න විදියක් නැහැ. එක කොටියෙක් ඒට යන වැඩිපුරම කොටි බලන්න සංචාරක බොහොම කැමති කොටි බලන්න යාල විශේෂ ප්‍රසිද්ධියක් උලනම. තොර ගහට කොටියෙක් නැග්ගහම එක ජිප් එක දැක්කට පස්සේ අනිත් ජිප් හැමෝටම දුරකථන පයින්ඩ් වලින් කියනවා අහවල් හන්දිය අහවල් තැන අහවල් ගහේ මෙන්න කොටියෙක් ඉන්නවා කියලා. එහෙම පයින්ඩ් එකක් එකතු යනවා. එතකොට සියලුම ජිප් ගහ ගන්නයි පාර්තිකේ. ගහට නැග් කොටියට පතුරු ටිකක් බොන්න බිමට බහින්න විදියක් නැහැ. මහජනතාව වටේ ඉන්නවා ජිප් ඇවිල්ලා වටේ. මේ වගේ අර්බුදයක් ඉස්සර තැන් තැන්වල වාර්තා වෙලා තිබුණා. ඒකට විවිධ ක්‍රම අරගෙන මනස සංරක්ෂණ අධිකරණ මැදිහත්තරේ පාලනය කළ යම් ප්‍රමාණයකට. ඒ වගේ යම් ප්‍රමාණයකට පිළිඩාපත් වෙනවා. ඒ අපිම හදාගත්තු දෙයක් මේ පවතින තරංකාරයත් එක්ක ක්‍රමයක් එක්ක හැදිච්ච ක්‍රමයක්. හැබැයි කොහොම කළත් ඒත් හැමදේම කළමනාකරන 100%ක් සතුන්ට හිත කරන උනත් පුංචි බාධා ඇති විය හැකි සතුන්ගේ නිදහස් පරිසරය උන්ට නිදහස් ජීවත් වෙන්න අපි හරණ ඉඩ දෙන්න ඕනි. හැබැයි රටක් විදිහට අපිට තියෙන අභියෝගات එක්ක අපේ රටේ තියෙන සම්පත් එක්ක අපිට සංචාර ව්‍යාපාර කළ යුතුමයි සහ මේ වෙලාව ඉතා වාසසහගත කර්මාන්තය සංචාර කර්මාන්තය. ඔය අපිට පේන්නේ සත්තු බලන්න එන සංචාරවල විතරයි. ඒ සංචාරකයා සත්තු බලන්න ඇතුළට එන ටික විතර නෙමෙයි. ලංකාවට පොළොවට පය තැබූ මොහොතේ පටන්ම ඩොලර් තමයි ලංකාවට එවිල්ලා තියෙන්නේ. නතර විස්තැන්ද මගදී බීපු තේකද තැඹිලි ගෙඩියද වාදී ගත්තාම වක්‍රාකාරයෙන් බොහෝ අයදමක් එවිලා තියෙනවා වන සතුන් නිසා. ඒ නිසා මේ සංචාර ව්‍යාපාර පවතින්නත් ඕනි. හානිය අවම කරගන්නත් ඕනි. ඒ සඳහා අපි විශේෂ උද්‍යාන භාරකරු මහත්තුරු වෙහෙසක් දරනවා. යම්කිසි හානියක් සිද්ධ වෙනකොටම හෝ එවන් දෙයක් වාර්තා වෙච්ච ගමන් ඒව පාලනය සඳහා නීතිමය පියවර අරගෙන කඩින්මින් පාලනය කරගන්නවා. දැන් මේ කර්මාන්තය ඔබ ඇහුවේ සුදුසුද කියලා ඔව් කළ යුතුයි. මං කිව්වා පොඩි අතුරු ආබාධ නැත්තම් පුංචි ගැටලු තියෙනවා. ඒ ගැටලුත් කළමනාකරණය කරගෙන මේක කළ යුතුමයි. තවත් ප්‍රවර්ධනය කරන්න ඕනි. තවත් ප්‍රවර්ධනය කළා මේ තියෙන රටේ සම්පත පාවිච්චි කළා රටක් විදිහට මේක තුලින් අයදායම් උපය ගන්න අපිට සිද්ධ වෙනවා. ඒකට අපි එකඟයි කළ යුතුයි කියලා අපිත් විශ්වාස කරනවා. හැබැයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේක හරහා සතුන්ට වන හානිය අවම කරගන්න. ඒකට විවිධ නීති කාලෙන් කාලෙට සමහර ප්‍රශ්නයක් එන්නකොට තමයි තීරණය වෙන්නේ අපිට මෙන්න මේ ගැටලු මතුවනහම ඒ අවස්ථානුකූල උත්තර හොයමින් මේක ප්‍රවර්ධනය කළ යුතුයි. මේක හොඳයි කියලා නැවත පාරක් මම කියන්න කැමතියි. අපි මේ සත්ව හිංසනය ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි දැකලා තියෙන වර්තමානයේ මේ සෝෂල් මීඩියා කියන්නේත් සමාජ මාධ්‍ය කියලා කියන්නේත් අර හොඳට නරකට දෙකට කටමයකියෝ වගේ මේකත් හොඳට නරකට දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ අපි දැකලා තියෙනවා සමහර තැන්වල සත්තු හිංසාවටපත් කරලා වීඩියෝ එකක් කරනවා. අපි දැන් උදාහරණයක් විදිහට ඔබතුමා දන්නවා ඉතින් දැන් උඩබල ඔබතුමාගේ ප්‍රදේශයේනේ සමහරලාවට මේ සත්තු කුලප්පු කරන දේවල් කරනවා හිතාමතාම මේක කරලා හිතාමතාම වීඩියෝ කරගන්නවා. ඊට පස්සේ මේක වැඩි ප්‍රමාණයක් අපි කියන මිනිස්සු අතර ෂෙයා කරනවා කියලා. වැඩි views ප්‍රමාණයක් ලබා ගැනීම අරමුණින් එහෙම කරනවා. සමහර විට සතුන්ට කෑම දෙන්න ගිහලා හිරියාර කරලා ඊට පස්සේ වාහන වලටත් සතුන්ගෙන් පහර කෑමට ලක් කළා. මේ වගේ ලොකු ප්‍රවෘත්තියක් මවාගෙන සමාජ මාධ්‍යයට මුදාහරිනවා. ඊළඟ කාරණාව තමයි සමාජ මාධ්‍ය භාවිතා කරනකොට වර්තමානයේ පරපුර එකම සිද්ධිය විවිධාකාරයෙන් වාර්තා කරනවා. මේ වාර්තා කරන විදිහ අනුව සමහර විට අපිට සත්තු පිළිබඳ ද්වේෂයක් ඇති වෙනවා. එවැනි විදිහට වාර්තා කරන අවස්ථා තියෙනවා. ඔබතුමා මේ වනජීවී නිලධාරියෙක් විදිහට මේ කොහොමද මේක දකින්නේ? මේ කාරණාව දකින්නේ? මේ කාරණාවේ සමාජ මාධ්‍ය විශේෂයෙන්ම ඔබතුමා මතක් කළේ සමාජ මාධ්‍ය කියන්නේ මේ කතා කරන්නේ සමාජ මාධ්‍ය නිසා ඉතින් මම පිළිතුරට එන්නම්. සමාජ මාධ්‍ය ඔබතුමා දැක්ක රින කෑල්ල මාත් දකිනවා. හැබැයි ඊට බොහෝ ධන කෑල්ලක් තියෙනවා. අද සමාජ මාධ්‍ය අපේ වනජීවීක අඩුපාඩුවක් වුණත් හොවා දක්වමින් අපිව සංරක්ෂණයේ යම් ඈත්වීමක් තිබුණත් අපි අඩුපාඩුවක් තිබ්බත් ඒක පෙන්වා දෙමින් යහපත් පැත්තට අපි තල්ලු කිරීමක් සිද්ධ වෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක් අපි දකිනවා. ඒ වගේ සංරක්ෂණ දා දැනුවත් කිරීම මං කිව්වා අධ්‍යාපන ක්‍රම පවා වෙනස් වෙන්න ඕනි කියලා. මෙන්න මේ වෙනස් කිරීම සඳහා දැවැන්ත අධ්‍යාපන රටසටහන් ටිකක් සමාජ මාධ්‍ය මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඒ සඳහා පරිසරවේදීන් ආදරණීය පරිසර ගොඩක් ඉන්න කැපවෙච්ච ඒ අයට ස්තුති කරන්නත් ඕනේ වැඩක් වෙනවා ඇත්තටම. කලාතුරකින් ඔබත් කිව්වා වගේ අපිට හැඟීම් වෙනස් කරන්න අපි අධ්‍යාපනයේ මං කිව්වා කරන්න ඕනේ ආකල්ප වෙනසක් කියලා. ආකල්පමය වෙනස වෙනත් ආකාරයෙන් සිද්ධ වෙන විදිහේ ඔබතුමා කිව්වා හැඟීම් දනවන ආකාරයක්. මම එක පත්‍රයක උදාහරණයකින් මතක් කරන්නම් ඒ කතාව. මෙන්න එහෙම දෙයක් මම දැක්කා. මට මතක නැහැ ස්ථානයේ කොහෙද කියලා. අලියෙක් ගැටලා දුම්රියක් පීලි පැල්ලලා තියෙනවා. ඒකේ නිවුස් එක තිබ්බ එක පත්‍රයක
වන අලියෙකු ගැටි දුම්රිය පීලිපනි මට වචන සීර්ෂයක් නිවැරදි අර්ථය කියන්නේ. දුම්රිය පීලිපනි මෙන්න මෙච්චර මගීන් පිරිසක් අපහසුතාව පත් වෙන්නේ නැත්නම් රස්සියාදු වෙනවා කියන අදහස තිබුණේ ඒක ඇතුලේ. සහ තුවාල ලැබුණා කියන එකත් තිබ්බගේ මතකයක් තියෙනවා. තව පත්තරයක තිබුණා දුම්රිය ගැටි ඇතින්න මරුට කියලා. බලන්න එක මේ නිවුස් දෙකෙන් අපිට හැඟෙන්නේ කොහොමද කියලා එකකින් දැනෙනවා අලිය එක්ක වෛරයක් හිතෙන්න පුළුවන්. මිනිස්සු පීඩනයටපත් වුණා කියලා. අනිත් එකෙන් අයියෝ දුම්රිය නිසා පව් අහිංසක ඇතින්නක් ජීවිතක්ෂර පත්‍රා නේද අපි දෙන්න පුළුවන්. මේ සමාජ මාධ්‍යත් ඒ විදිහට යහපත් පරිදි පාවිච්චි කරන වඩා හොඳයි. සමහරක් අය පාවිච්චි කරලා වැරදි ඔබතුමා කිව්වා වගේ සතුන්ට පීඩා කළා views ගන්න හරි තමන්ගේ page promote කරගන්න හරි පාවිච්චි කරන උත්සාහයන් ඒවා ඉතාම ප්‍රාථමික උත්සාහයන් කරන සමහරක් අයගෙන් ආදර ඉල්ලීමක් කරනවා. අවබෝධය අඩුකමක් වෙන්න ඇති විවිධ හේතු ඇති. අපි මේ පරිසරය ගැන වෙන මොකක්ද අපේම කොටසක්. අපිට 아무තු දේවල් කරන්න නැහැ මේක ආරක්ෂා කරන්න. අපිට අඩුම ගානේ මේකට කරන නරක දේවල් ටික නැතුව නම් මේක ඉබේම ආරක්ෂා වෙනවා. ඇත්තට මිනිස්සු අපි කවුද මහත්මයා පරිසරය හෝ සත්තු ආරක්ෂා පොලිසියෙන්ද? නෑ. මොකද අපි සුබහාදාන පොලිස්කාරයන් නෙවෙයි. අපි සාමාන්‍ය මානවයා. අපිත් මේකේ කොටසක් විතරයි. අපි කරන හානිකර වැඩ ටික නැතුණත් ඉබේම පරිසරය සත්තු ආරක්ෂා වෙනවා. ඒක නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඉල්ලීමක් කරනවා යහපත් විදිහට මේක කළමනාකරණය කරන මෙන්න සටන් වදින ඇතැම් ක්‍රියාකාරකම් කරන අයට ස්තුතියි. ඒ වගේම නොදැනුවත්කම නිසා හෝ තමන්ගේ පෞද්ගලික අභිමතයක් උදෙසා යම් කෙනෙක් වැරදි විදිහේ නිවුස් ලියනවා නම් ඒක ඉතාම හානිකරයි. රටක් විදිහට ආකල්පයෙන් වෙනස් වෙන්න පුළුවන්. ආකල්පේ ඍණාත්මක වෙන්න පුළුවන්. ඒක අනාගත වනජීවියයි පැවැත්ම විතර නෙමෙයි. සමස්ත මානවයාගේමත් සමස්ත ජීවේමත් හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක සද්දපාරක් එකන හිතලා බුද්ධිමත්ව ලියන්න, බුද්ධිමත්ව කතා කරන්න කියලා හැමෝගෙම ආදරණීය ඉල්ලීමක් කරනවා. හොඳයි. අපිට වැඩසටහන අවසන් කරන්න කාල වේලාව උදා වෙලා තියෙන. දැන් ඔබතුමා බොහොම දීර්ඝ කාලයක් මේ වනජීවි නියාමකවරයෙක් විදිහට කටයුතු කරලා අත්දැකීම් තියෙන කෙනෙක්. අවසාන වශයෙන් දැන් ඔබතුමන්ගේ කාර්යභාරය වනජීවි නිලධාරියෙක් විදිහට ඒ සතුන්ගේ ආරක්ෂාව සතු වෙනුවෙන් ඒ වැඩ කටයුතු සහ මිනිස්සුන්ට පෙරලා යම් කිසි ගැටලුවක් වෙනවා නම් ඊට මැදිහත් වෙලා යම් මැදිහත් සාධනීය පිළිතුරක් ගොඩනගන එක තමයි වගකීම. එතකොට අද වැඩසටහනින් අපිට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මේ උග්‍ර වෙලා තියෙන සත්තු සහ මිනිස්සු අතර තියෙන ගැටුම අවම කරන්න සහ සත්තුන්ගේ ජීවත් වීමේ අයිතියට එල්ල වෙලා තියෙන අභියෝගය අවම කරන්න සහ සත්තු රැක ගන්න මිනිස්සු විදිහට අපිට තියෙන වගකීම මොන වගේද කියලා කතා කරන්න. අවසාන වශයෙන් අපේ සමස්ත ප්‍රජාවටම මම කැමති ඔබතුමාගෙන් යම්කිසි වචනයක් දැනගන්න. අවසාන වශයෙන් කියලා මම කලින් කිව්ව පොඩක් අය එකතු කරන්න. ඇත්තටම මං කතා වනජීවීන් ගැන වන සතුන්නේ වනජීවීන්. මේ ලෝකේ අපේ නෙමෙයි. ඔබතුමා කටන් ගත්තෙම අපේ කියලා අදහස් කරේ මානවයාගේ විතරක් නෙමෙයි. මේ ලෝකේ අපි මානවයාගේ ඉතිහාසය කොච්චරක්ද කියලා අවුරුදු මිලියන වලින් අපිට කියන්න පුළුවන්. ලක්ෂ වලින් ගණන් හදලා කියන්න පුළුවන්. දැන්ට ලැබිච්ච තොරතුරු එක්ක. හැබැයි පෘථුවිය බිහි වෙලා කොයිතරම් කාලයක්ද? මේ පෘථුවියේ ජීවය බිහි වෙලා කොච්චර කල්ද? මෙතා පටන් ක්‍රමානුකූලව පරිණාමයෙන් පැවති සමස්ත ජීවී අපිට වඩා පරණ අයිතිකාරයෙක් ඉන්නවා. අපිට කිසිදු අයිතියක් නැහැ. අපි සල්ලිදිරි ඉඩම් කැලි වින් කරගෙන මේක අපේ කියලා ඒ සත්තුන්ගේ අයිතියට පිටින් යන්න. ඒ සත්තුන්ට මේ මුහිකත ජීවත් වීම අයිතියක් නැතයි හිතන්න. අපිට කිසිම අයිතියක් නැහැ. ඔබට මට මේ මානවයට ලොක්කුවට කරන්න කිසිම දෙයක් නැහැ. කරන්න තියෙන එකම එක දෙයයි. මේ අහිංසක සත්තු වෙනුවෙන් මේ අහිංසක ජීවීන් වෙනුවෙන් කරදර නොකර හිටියනම් ඇති. ඔවුන්ට පීඩාවක් නොකර හෝ ඔවුන්ට බාධා නොකර හිටියනම් ඔවුන් අවුරුදු මිලියන ගාන තිස්සේ පැවතියේ අපේ සහයෝගයෙන් නෙමෙයි. වනජ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හදාගෙන කළා නෙමෙයි. අපි ප්‍රාථමික සමාජෙ ඉන්නකොට පවා ඒ සත්තු වඩා හොඳින් ජීවත් වුණා. අපි සාමූහිකව හිටියා. සත්තු සහ මානවයා පෙර ඉතාම සාමූහිකව හිටියා. කොයි වගේද කියලා කියනවනම් ඉතින් කෙටි කාලයක් අරන් කියන්න. අද රක්ෂිතයක තමයි බලන අපිට නිතර පේනවා වන අලියෙක් වතුර බොන්න යනකොට ඒ වලේ හිටියොත් ඌරෙක් මඩ කරගෙන ඌරට ගහන්න යන්නේ. පොඩ්ඩක් එහාට ගිහලා වෙන වලකින් වතුර බොනවා. දෙන්න හරි සාමූහිකයි. ඉස්සර මානවයත් සත්තු එක්ක ඉතාම සාමූහිකව මේ වගේ ජීවත් වුණා. මානවයා විසින්මයි අපි මේක අතට අරගෙන අපි පාලනයට අරගෙන මේක සියල්ල අපි කළ යුතු හිතාගෙන තමයි මේ විවසනය කළේ. මානවයාට පුළුවන් නම් මේ අපි මැදිහත් වීම අවම කරගන්න. අපිට පුළුවන් නම් මිනිස්සුන් විතර මේ මැදිහත් වීම අවම කරගන්න.
වෙන්න මුකුත් කරන්න ඕනේ. EBM සංරක්ෂණය වේවි. හැබැයි ඒ දක්වා වන්‍ය සංරක්ෂණ දෙපාර්තමේන්තුවගේ ආයතනයක සහ වෙනත් පාරිසරික ආයතනයක තුල නීතිය ක්‍රියාත්මක කරමින් මේක පාලනය කරන්න ඕනේ. එහෙම ඒ දක්වා සමාජ සංවර්ධනයටරු අපි කටයුතු කරනවා. ඉල්ලීම නම් අවසාන වශයෙන් සෑම ජීවියෙක්ම ජීවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔබට වගකීමක් තියෙනවා. ඔබ ඒ වගකීම ඉටු කරන්නේ මොකටත් නෙමෙයි. ඔබේ විතරක් නෙමෙයි. මේ මිහිකත් අනාගත පැවැත්ම මානවයාගේ විතරක් නෙමෙයි. සමස්ත ජීවයේ පැවැත්ම තීරණය වෙන්නේ අද දවසේ ඔබ ජීවික් වනසන් නෑ කියන කාරණාව මතයි. ඒ කියන්නේ දෙපාරක් හිතන්න හැම ජීවියක්ම ආරක්ෂා කරන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරන අවසාන වශයෙන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාගේ අවසාන ඉල්ලීමට. අපි බොහෝ දේ කතා කළා කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා කියෝ වගේම මේ ලෝකයේ අපේ හැබැයි අපි කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයි. අපි කියන්නේ මිනිස්සු, සත්තු, ගස්වැල් මේ හැමදේම. අවසාන වශයෙන් අපි ඔබට මතක් කරනවා අපි ජීවත් වෙමු සැවොම එකට. ඒ පණිවිඩය ඔබට ලබා දෙන්න අද අපි කතා බහට සම්බන්ධ වුණේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමේ ගරු සභාපති MIW පීරිස් මහත්මයා. බොහොමත් ස්තුතියි ඔබතුමන්ගේ කාලය වෙන් කරලා අද දවසේ ලක්විරු ගන්න ඉදිරි මැදිරියට පැමිණුණාට මේ කතා බහට නැවත මෙවැනි වැඩසටහනකින් මුණ ගැහෙමු. බොහොමත් ස්තුතියි. ආයුබෝවන්. බොහොමත් ඔබතුමාට අපිට ආරාධනා කළාට ඒ වගේම ආයතනයේ වැඩකට සාර්ථක වේග ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වගේ වැඩසටහන සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්ම හදවතින්ම ස්තුතියි. බොහොම ස්තුතියි. නම් අපි අදට දවසේ සාරගර්භ කතා බහ සිත් පහන් වැඩසටහන අවසන් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට සුවදායක වාසනාවන්ත දවසක්.